හෙලෝ අද අපි ඩේ ට්‍රිප් එකක් යනවා ෆොයි කියන පොඩි පෝට් ටවුන් එකකට. මේක තියෙන්නේ සවුත් කෝන්වෝල් වල. අපි දැන් මේ ඔක්කොම අපේ නඩේ ඉතුරු කට්ටිය එනකන් මෙතන ඉන්නේ. අපේ දැන් මුළු ගෲප් එකම ඇවිල්ලා ඉන්නේ. අපි තීරණය කරා මේ ට්‍රිප් එකට බොයිස් එක වාහනයක යනවා, ගර්ල්ස් එක වාහනයක යනවා කියලා. Bye. Bye. Bye boys. අපි ප්ලිමත් වලින් පිට වෙලා ඉන්නේ ෆොයි වලට යන්න. අපිට ෆොයි වලට යන්න පැයකුයි විනාඩි 5ක් විතර යනවා අපේ ETA එක. ප්ලිමත් වල ඉඳන් කෝන්වෝල් වලට යද්දී ටේමා බ්‍රිජ් එක ක්‍රොස් කරන්න ඕනේ. ඒක තියෙන්නේ ටේමා ගඟ උඩින් තමයි මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ. මේක එක පැත්තක් ප්ලිමත්, අනිත් සයිඩ් එක තමයි කෝන්වෝල්. මේකේ බ්‍රිජ් එක මැද්දේ ගහලා තියෙනවා හරියටම එතන වෙන් වෙන තැන. ඒ ලෑන්ඩ්මාර්ක් එක. ඔෆිෂියලි කෝන්වෝල් කියන කවුන්ටි එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. කෝන්වෝල් කියන්නේ එංගලන්තේ තියෙන අර අන්තිම කෑල්ලේ තියෙන කවුන්ටි එක, අන්තිම ටිප් එකේ තියෙන කවුන්ටි එක. මේ කවුන්ටි එකේ තමයි එංගලන්තේ තියෙන ලස්සනම බීචස් එහෙම තියෙන්නේ. ෆොයි වලට ඇවිල්ලා ඉන්නේ. ෆොයි හරිම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති මේ පාරේ තියෙන views ටික. මාරම ලස්සන චූටි ටවුන් එකක් ෆොයි කියන්නේ. අපි ෆොයි වල යන්නේ ඉන්නේ රෙඩි මනි කෝව් කියන චූටි බීච් එකකට. ඉතින් අපි ඒකේ ලොන්ග් ස්ටේ කාර් පාක් එකක් තියෙනවා. අපි ඒකේ කාර් පාක් එකේ වාහනේ පාක් කරලා දැන් පාක් වලට ගෙවලා දැන් බොයිස්ගේ වාහනේ එනකන් ඉන්නවා. මට පේන විදිහට බොයිස්ලා පොඩි ඩීටුවර් එකක් කරලා එක්ක පාර වරද්දගෙන නැති ෂුවර් එකටම. ඉතින් අපි දැන් ඒගොල්ලෝ එනකන් ඉන්නවා. බොයිස් දැන් ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ට පාර වැරදිලා නැහැලු. ඒකට කියන විදිහට. දැන් ඊට පස්සේ අපි කරේ අපේ වාහන දෙකේ තියෙන බඩු එකතු කරගෙන අපි රෙඩි මනි කෝව් එකට යන්න. ඒ තියෙනවා එතන කාර් පාක් එකේ නම පාත්වේ එකක්. ඒ පාත්වේ එක 8 මිනිත්ස් විතර තමයි ඇවිදින්න තියෙන්නේ මේ බීච් එකට. Guys, move, move! මේක තමයි ෆොයි වල රෙඩි මනි කෝව් එක කියන්නේ. මේක එච්චර ලොකු බීච් එකක් නෙමෙයි. මේක මාළම පුංචි බීච් ස්පේස් එකක්. හැබැයි මේ බීච් එක කාම් අපිට නාන්න පුළුවන්. ගොඩක් අය පැඩල් බෝඩින් එහෙම කරනවා. අපේ මේ ෆොයි ට්‍රිප් එකේ කෑමවල හයිලයිට් එක තමයි මේ මඤ්ඤොක්ක තම්බපු එකයි, පොල් සම්බෝලයි, බ්ලැක් පෝක් කරි එකයි. මේක මුහුදට ගිහිල්ලා නාලාවෙන් පස්සේ කෑවම නිකන් හිට්ස් ද ස්පොට් හොඳටම. ඉතින් ඔක්කොම කට්ටිය ඒක එන්ජොයි කරා.
එතන රෙඩි මනි කෝව් එකේ ඉඳන් විනාඩියක් විතර උඩට ඇවිද්දාම තමයි සෙන්ට් කැත්රින්ස් කාසල් එක තියෙන්නේ. අපි දැන් මේ සෙන්ට් කැත්රින්ස් කාසල් එක බලන්න තමයි යන්නේ. So we are here. Yeah. Then we have to go, I think this pathway. What do you think, Bhupendra? Oh, that's the castle. Yeah, that's the castle. Vivekananda Castle. දැන් අපි මේ කාසල් එකේ ළඟට තමයි යන්නේ. ඒක කාසල් එකක් කිව්වට ඒකේ තියෙන්නේ ඇත්තටම කාසල් එකේ නටබුන් විතරයි. ඇත්ත කතාව කිව්වොත් කාසල් එකේ ලොකුවට බලන්න දෙයක් නැහැ. මෙච්චර තමයි පේන්නේ. හැබැයි මේ පොයින්ට් එකේ ඉඳන් මුළු සිටි එකම පේනවා. මාර ලස්සනයි. මේ views නම් මාරම ලස්සනයි මේ පොයින්ට් එකේ ඉඳන්. අපේ සෙට් එක කාසල් එක බලන්න ඇවිල්ලා පොඩ්ඩක් ඩිසපොයින්ට් වෙලා ඉන්නේ. දැන් අපි එතන තියෙනවා පොඩි නිකන් මඩුවක් වගේ එකක් අර කාසල් එක ගැන විස්තර ඒකේ හිස්ටරි එක ලියලා. අපි දැන් එතනට ගිහිල්ලා ඒක ගැන පොඩ්ඩක් නිකන් කියවලා බලන්න යන්නේ මොකද්ද මේ කියලා.
මෙතන ඇත්තටම මං හිතන්නේ කාසල් එකට වඩා මේක view point එකක්. මෙතන ඉඳන් මුළු ෆොයි සිටි එකම පේනවා. මාරම ලස්සනයි. අර මුහුදත් එක්ක හාබර් එකයි ඒ ඔක්කොම ටික පේනවා. මාරම ලස්සන view point එකක් මේක. අපි දැන් අපි හිටපු රෙඩි මනි කෝව් එකට ආයිත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ ට්‍රිප් එකේ අවසානේ. අපි දැන් මෙතන ඉඳන් ගෙදර යන්න පැක් කරලා මෙතනින් ප්ලිමත් යන්න තමයි හදන්නේ. අපේ ෆොයි ඩේ ට්‍රිප් එක ඉවරයි. අපි ඊළඟ ට්‍රිප් එකෙන් ආයිත් හම්බෙමු. බයි.